අතීතයේ බෝධිසත්වයන් වහන්සේ නෙළුම් විලක් ළඟ තිබුණ ලුණුවරණ ගසක දෙවියෙක් වෙලා ඉපදිලා හිටියා. ඒ දවස්වල පුංචි විලක වතුර හිඳිලා ගිහින් තිබුණා. ඒකේ මාළු ගොඩක් හිටියා. කොකෙක් මේ මාළු දැකලා එයාලව රවටලා කන්න ඕන කියලා හිතුවා. ඒ වෙනුවෙන් විල ළඟට ගිහින් වතුර අයිනේ බෙල්ල නවාගෙන තපස් රකින්නවා වගේ හිටියා. ස්වාමීනි, මොකද ඔහොම කල්පනා කර ඉන්නේ? නුඹලාට වෙච්ච කරදරේ ගැන හිතා ඉන්නේ. ස්වාමීනි, මොන කරදරයක්ද අපිට? මේ විලේ වතුරත් මදි, නුඹලාට කන්නත් මදි. නියගය නිසා මාළුවන්ට ගොඩක් අමාරුයි වගේ. නුඹලා කැමති නම් මම නුඹලා එකිනෙකා හොටින් අරගෙන නෙළුම් මල් පිරිච්ච ලොකු විලකට එක්කන් යන්නම්. පොකානනි, කලකපටන් මාළුවන්ට හොඳ කරපු කවුරුවත් නෑ. දැන්නම් ඔබ වනාහි මාළුවෝ රවටලා එකෙන් එකා කන්න හදන උපායක් කියලා හිතනවා. නුඹලා එහෙම කියන්න එපා. මගේ කතාව විශ්වාස කරන්නේ නැත්නම් එක් මාළුවෙක්ව යවලා එහෙම විලක් තියනවද කියලා අහලා බලන්න. කුඩා මාළු මේ කොකා හොඳ කෙනෙක් කියලා හිතලා විල බලන්න යන්න එක් මාළුවෙකු දුන්නා. කොකා ඒ මාළුවා හොටින් අරගෙන අලුත් විලේ ලස්සන පෙන්නලා විලට ඒ මාළුවා දාලා ආයෙත් මාළු ළඟට ගෙනාවා. ඒ මාළුවා විලේ ලස්සන මාළුවන්ට විස්තර කළා. හැම මාළුවෙක්ම කොකාට කියන්න පටන් ගත්තා. අනේ අපි හැමෝවම ඒ විලට දාන්න. කොකා හා හොඳයි කියලා මුලින්ම පෙරගෙනච්ච මාළුවා අරගෙන ගියා. නමුත් කොකා ගිය විලට නම් නෙමෙයි. විල ළඟ තිබුණ ලුණුවරණ ගහට. ගහ අස්සේ හැංගිලා හොටින් ඇනලා මාළුවා මරලා මස් සහ ඇට ගහ මුල තිබ්බා. ආයෙත් විලට ඇවිත් වතුරට දාන්න තව කෙනෙකුව එවන්න කියලා එයාවත් අරගෙන ගිහින් මස් කෑවා. මේ විදිහට එකින් එකා අරගෙන ගිහින් මරාගෙන කෑමෙන් හැම මාළුවෙක්ම නැති වුණා. කොකා ආයෙත් විලට ආවාම ඉතිරි වෙලා හිටියේ කකුළුවෙක් විතරයි. එයාවත් කන්න ඕන කියලා හිතලා කකුළුවාට කිව්වා. පින්වත් කකුළු යාළුවා, මම මාළු ඔක්කොම නෙළුම් මල් පිරිච්ච ලොකු විලකට දැම්මා. නුඹ මෙතන තනි වෙලා ඉන්නේ මොකටද? කැමති නම් නුඹවත් අරගෙන ගිහින් ඒ විලට දාන්නම්. කොකානනි, ඔබ මාව ඒ විලට අරගෙන යන්නේ කොහොමද? හොටින් අරගෙන යමි. එහෙම අරගෙන යනකොට නුඹ මාව බිම දමාවි. ඒ නිසා නුඹ එක්ක යන්න බයයි. නුඹ බය වෙන්න එපා. හොඳට හොටෙන් අල්ලගෙන යන්නම්. කකුළුවා හිතුවා මේ කොකා එක මාළුවෙක්වත් විලට දැම්මේ නෑ. හැම මාළුවෙක්ම කෑවා කියලා. මාව විලට අරගෙන ගිහින් විලට නොදැම්මොත් මම මෙයාගේ බෙල්ල කපලා දානවා කියලා හිතලා කොකාට මෙහෙම කිව්වා. යහළු කොක්කානිනි, නුඹට මාව හොඳට අල්ලගන්න බැහැ. හැබැයි මට හොඳට අල්ලගන්න පුළුවන්. මට මගේ අඩුවලින් නුබේ බෙල්ල අල්ලාගන්න ලැබෙනවා නම් මම නුබත් එක්ක එනවා. කොක්කා කකුළුවාගේ කපටිකම නොදැන හොඳයි කියලා පිළිගත්තා. කකුළුවා තමන්ගේ අඩුවලින් හොඳට කොකාගේ බෙල්ල තදින් අල්ලාගෙන දැන් අපි යමුයි කිව්වා. කොකා කකුළුවාව අරගෙන ගිහින් විල පෙන්වලා ලුණුවරණ ගස දෙසට යන්න පටන් ගත්තා. මාව විලට නොදමා කොහෙද මේ අරගෙන යන්නේ? නුම මට වායම් කියනවාද කකුළුවෝ? නුම මගේ ඥාති පුතෙක්ද? මේ ලුණුවරණ ගහ මුල තියෙන කටු ගොඩ බල. ඒ මාළු කෑ විදිහටම මම නුඹවත් කන්නම්. කොකානෙනි, ඒ මාළුන්ට නුවණ මදි නිසා නුඹට ගොදුරු වුණා. මාව එහෙම රවටන්න බැහැ. මම නුඹව විනාශයට පමුණුවමි. මගේ මේ අඩු දෙකෙන් දැන් නුඹේ බෙල්ල කපලා බිම දානවා. කකුළුවා කතුරකින් අල්ලාගන්නාක් මෙන් තමාගේ නියපොතු වලින් කොකාගේ බෙල්ල තදින් අල්ලාදත්තා. එවිට කොකා බෙල්ල කරකවා ඇස් උඩ දමා මරණ බයෙන් තැතිගෙන
කකුළුවාට මෙහෙම කිව්වා. කකුළුවානෙනි නුම්බට කිසි කරදරයක් කරන්නේ නැහැ. මට ජීවිත දානය දෙන්න. එසේනම් මාව සෙමින් පහතට ගෙනහින් මේ විලට දමන්න. කොකා ආයෙත් කැරකිලා විලට බැහැලා විල කෙලවර මඩ සහිත තැනකට කකුළුවාව දැම්මා. කකුළුවා කොකාගේ බෙල්ල දෙකට වෙන්කර වතුරට දැම්මා. මේ පුදුමදේ දැකපු ලුණුවරණ ගහේ දේවතාවා සාදුකාර දීලා මුළු වනයටම ඇහෙන්න මියුරු හඟින් මෙහෙම කිව්වා. මේ ලෝකයෙහි අතිශයින්ම වන්දනීය වූ නුවණැති තැනැත්තාට හැමතැනම වංචාවෙන් සැපසේ පිහිටන්නට නොහැකිය. එනම් එක් තැනකදී දෙතැනකදී වාංචාවෙන් ජයගත හැකි වුවත් සෑම කල්හිම ජයගත නොහැකිය. සොරසිතක් ඇති පව්කාර සත්වයා තමාට අහිතක් ලබන්නේය. කැමතිදේ නොලබන්නේය. කකුළුවාගේ ගැලසින්දීම ලැබූ කොකාමෙනි. එනම් කකුළුවා කොකාගේ බෙල්ල කැපූ අයුරින්ම වන්නේය.